මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස යන ඒවායෙන් මිදුණු පුද්ගලයින් හැඬීම් වැළපීම් ශෝක කිරීම වලට පත්වන්නේ නැද්ද කියලා මේ අහන්නේ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන තුන විදහැරලා තියෙන්නේ අනුසයත් එක්කලා. සෝවාන් ආර්ය ශ්‍රාවකී. මේ ශාසනය තුල තියෙන කතා ඕනතරම් තියෙනවා. විසාකා උපාසිකාව 7 අවුරුද්දෙන් සෝවාන් වෙලා හිටියේ. විසාකා උපාසිකාවට විනිවිරියක් හිටියා බොහොම ප්‍රිය කරන. මේ විනිවිරිය මරණයට පස්සේ ගිහිලා හිටන් ඒ කාලේ තිබිච්ච සිරිතක් තිබුණා. කෙනෙක් මලාට පස්සේ මොනවා හරි ආදාහන ආදී කටයුතු සිද්ධ කරලා භූම දාන ආදී මොනවා හරි කරන කටයුතු සිද්ධ කරලා ඒ කාලේ තිබුණා සිරිතක් ශෝකේ ප්‍රකාශ කිරීමට නාලා තෙත ඇඳුම් පිටින් තෙත කෙස් පිටින් ඉන්නවා වේලිනකම්. අය වෙනදට වාගේ ඇඳුම් අහ කරලා වෙන ඇඳුම් ඇඳගෙන ඇඟ පිහදාගෙන එහෙම ඇඳගන්න කෙස් ටික තෙත මාතු කරගන්නේ නැහැ. වේලිනකම් ඔහි ඉන්නවා. එහෙම තමයි නාලා ඉවිල්ලා යන්නේ ඉන්නේ ඔක්කොම කරන්නේ. ඉතින් ඒ කාලේ තිබිච්ච සිරිතක්. මේ විසාකාවත් ඔය සිරිත කරා කියලා හඳා වෙනවා. ඔය තෙත ඇඳුම් පිටින් තෙත වස්ත්‍ර කෙස් පිටින් ගිහිලා හිටන් බුදුරන් වහන්සේ ආවිලා ශෝකේ තුනී කරගන්න ගියා කියලා සඳහන් වෙනවා. විසාකා මොකද මේ ආවිලා තෙත කෙස් පිටින් තෙත වස්ත්‍ර පිටින් කියලා බුදුරන් වහන්සේ මෙහෙම අහනවා. අනේ ස්වාමීනි මං ප්‍රිය කරන මගේ ඊටාම හොඳ මිනිබිරියක් හිටියා මිනිබිරිය මලානේ. මට හරි ශෝකයි සංවේගයි. ඒක දුරු කරගන්න තමයි මම ඔබ වහන්සේලාට බණපදයක් හරි අහන්න ආවේ කියලා. ඉතින් අහපු කතාවක් දීර්ඝ කතාවක් කියක. ඉතින් මෙතන අපිට ගන්න අවශ්‍ය වුණේ ශෝකයේ සංයෝගයේ කියන එක එදා සෝවාන් වෙලා හිටව 7 අවුරුද්දෙන් සෝවාන්ගේ විසාකා උපාසිකාවටත් තිබුණා නම්. ඉතින් අලන්නේ දුක් වෙන්නේ නැති කෙනෙක් නැහැ සෝවාන් වුණා කියලා. සෝතාපන්නනේ ඵලයටපත් වෙලා හිටව ආනන්ද හාමුදුරුව කොච්චර ඇඬුවා කියනවාද බුදුරන් වහන්සේ පිරිනමන පාන අවස්ථාවේදී. අර උඩලි වතර අල්ලාගෙන එනනම් අර උළුවාස අල්ලාගෙන කඳුළු පෙර පෙර අඬ අඬ හිටියා කියනවා අකෝ ආනන්ද කොහෙද කියලා අහනකොට අන්න අඬ අඬ ඉන්නවා කිය. එතකොට සෝවාන් වෙලා හිටපු කෙනෙක් ආනන්ද හාමුදුරුව. ආනන්ද මම මීට එපාර කියා තියනවා නේද? සියලු සංස්කාර වෙනසෙනවා. ශෝක විලා සංවේගී කියලා හිටම මොකක් කරන්නද? මෙහෙම බුදුරන් වහන්සේ නැවත නැවත උපදෙස් දුන්නා. කොච්චර උපදෙස් දුන්නත් මතක් කර කර අඬනවා. බොහොම වේගින් අඬන්න පටන් ගත්තයි කියනවා. මං ඊට පස්සේ කාට අපෝපස්ථාන කරන්නද කාට සත්කාර කරන්නද අදින් පස්සේ කාට උණු වතුර හදලා දෙන්නද? ඉතින් ආදී වශයෙන් අර බුදුරන් වහන්සේ කරපු උපස්ථාන මතක් වෙවි අඬනවා. ඉතින් සෝවාන් ගිලානේ. ඉතින් සෝවාන් වෙන ඵලියට බියව නැත්තේ නෑ. සෝවාන් ඵලිය රහත් ඵලිය සලවන්න සම්මා කරලා ඉතින් අද කාලේ පේන්නනවා සමහර තැන්වල. උඩී යන ජාතිය මට්ටමට ආවමයි සෝවාන් වෙන්නේ. ඉතින් එහෙම කීයටත් එනවා ඉතින් අඬන්න විදිහක් නෑ ශෝක වෙන්න විදිහක් නෑ එහෙම වෙන්න බෑ සෝවාන් නම් කියලා. ඔහොම වැරදි ආකල්ප දෙනවා. සෝවාන් පුද්ගලට නැත්තේ මොකද්ද? අර අනාදියේ පටන්ගෙන මමෙක් ගමන් කරනවා කියන මේ දෘෂ්ටිය නේ. මේ ශරීරය මාරු කරගෙන මමෙක් ඇවිදිනවා. මේ සැප විඳින දුක් විඳින්නේ මම කියන එක නා. ওই જાතිය මුලාව නැහැ. ලෝකේ කොටස් වලට බෙදලා රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංකාරස්කන්ධ, විඥානස්කන්ධ කියන මේ ස්කන්ධ පහෙන් හටගන්නේ මේ විද්‍යාමාන වෙන සත්වයාගේ. මේ සෑම අවස්ථාවකම හේතුඵල ධර්ම පරම්පරාවල මොහොතක් භාෂා ක්‍රියාත්මක වෙන හේතුඵල මාත්‍ර මිසක් මින් එහාට තවත් ස්කන්ධ කියලා අල්ලන්න එකක් නැහැ කියලා දකින්න. රූපයක ආත්මයක්, වේදනාවක, සංඥාවක, සංකාරයක, විඥානයක ආත්මයක් තියෙනවා කියන දෘෂ්ටිය නැහැ. එහෙනම් රූපේ තුල මම ඉන්නවා, මා තුල රූපේ තියෙනවා. නේද? රූපේට මම කියනවා, මට රූපේ කියනවා. රූපේ තුල මම ඉන්නවා, මා තුල රූපේ තියෙනවා. වේදනාවට මම කියනවා, මට වේදනාව කියනවා. වේදනාව තුල මා ඉන්නවා, මා තුල වේදනාව තියෙනවා. මේ ආදි වශයෙන් මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පහට ওই ආකාරයෙන් බලපුවාම හතර ගානේ 20 ආකාර සක්කාය දිට්ඨිය නැහැ. ඒකයි විදෙන්නේ. හැබැයි ඒක විදුනට ශෝකේ සංවේගයේ සංඥා හැඟීම් ඔක්කොම එනවා. මොනවද ඇති වෙන්නේ? දෘෂ්ටි විපර්යාසය නැහැ. සංඥා විපර්යාසය, චිත්ත විපර්යාසය තව තියෙනවා. සංඥා විපර්යාසය තහක් වෙලා යන අනාගාමී වෙන්න ඕන. චිත්ත විපර්යාසය දුරු වෙලා යනකොට හරිහත් වෙලවත් වෙනවා. එතකම්ම හොය එකිනෙකට මට්ටම් වලින් තියෙනවා. සෝවාන් වුණා කියටන් ඉතින් අර කියන තත්ත්වෙ නැති වෙන්නේ. ඒකයි කාරණේ. කාම සංඥා හැම නැති වෙලා නැහැ සෝවාන් වුණාට. දෘෂ්ටිය නැහැ. මොන දෘෂ්ටියද? ආත්ම දෘෂ්ටිය. ඒකයි නැති වෙන්නේ.